රසායන විද්‍යාව අධිවේගී පුනරීක්ෂණ දෙවන දිනය. දින 100ක් තුළ රසායන විද්‍යාව අධිවේගී පුනරීක්ෂණය කරන්න අපි මේ පටන් ගත්ත වැඩපිළිවෙලේ දෙවන දිනේ අපි කරන වැඩපිළිවෙල තමයි සාකච්ඡා කරන්න යන්නේ. right. අපි යනවා දෙවන දිනේ මුලින්ම කතා කරන්නේ මේ පරමාණුක ව්‍යුහයේ පාඩමේ චුම්බක විද්‍යුත් චුම්බක වර්ණාවලිය සහ හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය අයනීකරණ ශක්තිය කියන කොටස් තමයි අපි සාකච්ඡා කරන්නේ. right. මුලින්ම අපි යනවා විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ මොකක්ද? right. විද්‍යුත් චුම්බක තරංගයක්. right. දැන් මේ අපිට පේනවා මම මේ මෙතන දාලා තියෙනවා මේ තියෙන්නේ තරංගයක්. මේ තරංගය යන දිශාව තමයි මෙන්න මේ පළවෙනි එකෙන් කියන්නේ. තරංගය ගමන් කරන දිශාව. අපිට මේ දම් පාටින් මේ පෙන්වන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය. මේ කොළ පාටින් පෙන්වන්නේ චුම්බක ක්ෂේත්‍රය. ඒතර මෙයාගේ තියෙනවා විද්‍යුත් චුම්බක තරංග කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් කියන දෙකම තියෙනවා. හැබැයි මොකද්ද වෙනස? මෙයා යන්නේ මේ පැත්තට. අපි හිතමු මේක යන්නේ මෙයා x direction එකට. එහෙනම් y කියන y අක්ෂය තමයි තියෙන්නේ යාගේ චුම්බක ක්ෂේත්‍රය නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍රය. z අක්ෂය තමයි යාගේ තියෙන්නේ චුම්බක ක්ෂේත්‍රය. එතකොට මේ x y z කියන අක්ෂය නැත්නම් එකිනෙකට අපි මේක සරලව අපි අර්ථ කරනවා නම් කොහොමද කියන්නේ? ප්‍රගමණය වන දිශාවට ලම්බකව විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් සහිත තරංග තමයි අපි කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියලා. ප්‍රගමණය වන දිශාවට ලම්බකව විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක් සහිත තරංග අපි කියනවා විද්‍යුත් චුම්බක තරංග කියලා. right. දැන් මෙන්න මේ වගේ අපි සාමාන්‍යයෙන් අපි තරංගයක් ගත්තාම අපි තරංගය අපි ඇඳලා පෙන්වන්නේ මෙන්න මේ වගේ. සාමාන්‍ය තරංගයක් මේක. එතකොට මේ තරංගයක මේ ඉහළට තියෙන අපි කියනවා ශීර්ෂ, මේ පහළට අපි තියෙනවා අපි කියනවා නිම්න කියලා. ඒතර මෙන්න මේ එක තැනකින් පටන් අරගෙන මේ තියෙන්නේ එක අර්ධයක්, මේ තියෙන අනිත් අර්ධය. මේ අර්ධ දෙකක් එකතු වුනහම සම්පූර්ණ චක්‍රයක් හැදෙනවා. මේ තමයි සම්පූර්ණ තරංගයක තරංග චක්‍රය. right. මෙන්න මේ තරංගයක මේ තියෙන පළවෙනි තරංගයේ තරංග චක්‍රය, මේ තියෙන දෙවෙනි තරංගයේ තරංග චක්‍රය. ඒතර මේ තියෙන පළවෙනි තරංගයේ නිම්නය ශීර්ෂය, මේ තියෙන දෙවෙනි තරංගයේ ශීර්ෂය. මෙන්න මේ අනුයාත ශීර්ෂ දෙකක් අතර තියෙන දුර, කෙටිම දුර, හෝ අනුයාත නිම්න දෙකක් අතර තියෙන කෙටිම දුර අපි කියනවා තරංග ආයාමය. ඒක අපි සංකේතවත් කරනවා ලැම්ඩා වලින්. right. අනුයාත නිම්න දෙකක් හෝ ශීර්ෂ දෙකක් අතර තියෙන කෙටිම දුර. ඊළඟට සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? මම කිව්වා මේ මෙතන ඉඳන් මෙතනට මේ තියෙන එක පූර්ණ තරංග චක්‍රයක්. මේ තත්පරයක් තුළ තරංග චක්‍ර කීයක් ගමන් කරනවද කියන එක තමයි අපි කියන්නේ සංඛ්‍යාතය කියලා. ඒතර මේ සංඛ්‍යාතය සාමාන්‍ය විද්‍යුත් චුම්බක තරංග වල ගොඩාක් ඉහළ අගයන් වලින් 10 14 12 වගේ ලොකු අගයන් වලින් තමයි තියෙන්නේ. අඩුවෙන් තියෙනවා. ආලෝකයම ගත්තාම ඉහළ අගයක් තියෙන්නේ සංඛ්‍යාතය. ඒතර අපි ගත්තොත් එහෙම ශබ්ද තරංග වල වඩා ඉහළ සංඛ්‍යාත තියෙනවා ආලෝකයට. ඊළඟට තරංගයේ වේගය. තරංගයේ වේගය දැන් ඔයාලට පැහැදිලි. මේ තියෙන එක තරංගයක් යන දුර. right. ඒ කියන්නේ ලැම්ඩා කියන්නේ එක තරංගයක් යන දුර. ඊළඟට තරංග කොච්චර ගියාද? තත්පරයක් තුළ තරංග කොච්චර ගියාද? අන්න ඒක තමයි වේගය කියන්නේ. තත්පරයකදී ගමන් කරන දුර. එහෙනම් velocity කියන්නේ lambda f lambda, right. f සංඛ්‍යාතය f. ඒතර සංඛ්‍යාතය මට කියන සංඛ්‍යාතය අපි සංකේතය f එයාගේ යුනිට් එක hertz එන්නේ. hertz වල අගය SI යුනිට් වලින් ගත්තාම ඉන්නේ තත්පරයට කියන එක. ඊළඟට ලැම්ඩා කියන්නේ මීටර් වලින් එන්නේ. ඒතර මේක විමාන වලින් බැලුවොත් එහෙම මීටර් තත්පරයට කියලා අපිට ප්‍රවේගයේ ඒකක හම්බ වෙනවා. ඊළඟ තරංගයේ ශක්තිය එනර්ජි අපි හොයන්නේ E = hf කියන සමීකරණයෙන්. එතකොට මේක E = hf කියන එකෙන් අපි ගන්නෙ h කියන්නේ ප්ලාන්ක් නියතය 6.62 වැඩි කිරීම 1034 වැඩි කිරීම සංඛ්‍යාතය. මේකෙන් අපිට එනර්ජි ශක්තිය ගන්න පුළුවන් තරංග ක්වොන්ටමයක ශක්තිය. ඒතර මේකේ එකක එන්නේ ජූල් සෙකන්ඩ් කියලා. එතකොට මේක එන්නේ per second. මේක ගුණ වෙද්දි මේක ගිහිල්ලා අන්තිමට අපිට ජූල් වලින් උත්තරේ එනවා. එනර්ජි එක ජූල් වලින් ගන්න පුළුවන්. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා. ඒතර මේක තමයි අපේ වැදගත් කොටස මේ තරංග සම්බන්ධව. right. ඒතර අපි තරංග කිව්වට තරංග જાති ගොඩක් තියෙනවා. මේ වගේ අපි
අපි එනවා වැදගත් තරංගයකට. ඒ තමයි මේ විද්‍යුත් චුම්බක තරංග. අපිට මේ කතාවට වැදගත් වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග. ඒ විද්‍යුත් චුම්බක තරංග අපිට තියෙන විශාල සංඛ්‍යාවක්. මේ විශාල සංඛ්‍යාව අපිට පුළුවන් යම්කිසි පිළිවෙලකට හදන්න. දැන් ඔයාලට මේ පේනවා මෙන්න මේ රූප සටහනේ තියෙන්නේ ඒ විදිහට අපි පිළිවෙලකට හදාගත්තු විද්‍යුත් චුම්බක තරංග ශ්‍රේණියක්. මේ අපිට පේනවා මෙතන මේ තරංග ගත්තොත් එහෙම අපිට පේනවා මේ හරියදී තරංග ආයාමයේ ගොඩක් වැඩි, මේ හරියදී තරංග ආයාමයේ ගොඩක් අඩු වෙනවා. right? අපිට මේ සම්බන්ධය ගන්න පුළුවන් E සමානයි HF කියන එක. ඊළඟට අපි මේක ඊළඟට අපි ප්‍රවේගයට එද්දී ප්‍රවේගය සමානයි අපි කතා කරුවේ lambda f කියලා. lambda f. ඊට අපි ආලෝකයට එද්දී ආලෝකයේ ප්‍රවේගය අපි c කියලා ගන්නවා. c සමානයි lambda f නැත්නම් f lambda කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ එනර්ජි කියන්නේ එනර්ජි සමානයි h into f ප්ලාන්ක් නියතිය වැඩි කිරීම ෆ්‍රීකවන්සි තරංග සංඛ්‍යාතය. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා සංඛ්‍යාතය සඳහා අපිට අගයක් ගන්න පුළුවන්. සමීකරණයක් ගන්න පුළුවන් c බෙදීම lambda. දැන් ඒක අපිට ආදේශ කරපුවාම E සමානයි h c බෙදීම lambda කියලා මේ සමීකරණ අපිට සමීකරණය තව ආකාරයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ සංඛ්‍යාතය දීලා තියෙනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. තරංග ආයාමයේ දීලා තියෙනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය විද්‍යුත් චුම්බක තරංගවල වේගය අපි ගන්නේ ආලෝකයේ වේගය 3 වැඩි කිරීම 19යි මීටර තත්පරයකට. c. right. ඊළඟ අපි යනවා මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් කියන කතාවට. ඒතර විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියන්නේ මෙන්න මේ තරංග වල මේ තරංග අපි සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙලට හෝ තරංග ආයාමයේ වැඩි වෙන පිළිවෙලට සකස් කරගත්තු වර්ණාවලියක්. දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියක්. මේ තියෙන්නේ මෙන්න මේ වර්ණාවලියේ අපිට පේනවා මේ තියෙන රේඩියෝ තරංග. මේ තියෙන ශක්තිය අඩු පැත්ත. මේ තියෙන එනර්ජි එක ශක්තිය මේ පැත්තට වැඩි වෙනවා. මේ ගැමා කිරණ X කිරණ ගැමා කිරණ මේවට තමයි ඉහළ ශක්තියක් තියෙන්නේ. මේ තියෙන දෘශ්‍ය ආලෝකය අඩු ශක්තියක් තියෙනවා. ඒතර බලන්න මෙන්න මේ සමීකරණය අපිට අරගත්තාම පැහැදිලිව ගන්න පුළුවන්. E සමානයි hc බෙදීම lambda. c කියන්නේ ආලෝකයේ ප්‍රවේගය, lambda කියන්නේ තරංග ආයාම. එහෙනම් මේක අපිට h කියන්නේ නියතයක් නිසා අපිට ගන්න පුළුවන්. E කියන එක සමානුපාතිකයි c බෙදීම lambda වලට. ඒ කියන්නේ lambda ඒ කියන්නේ තරංග ආයාමය අඩු වෙද්දි තමයි ශක්තිය වැඩි වෙන්නේ. මේ තියෙන්නේ මේ ගැමා කිරණ වලට දැක්ක පේනවා වලට මේ තරංගයේ තරංග ආයාමය අඩුයි. තරංග ගොඩක් ළඟ තියෙනවා. එතකොට ශක්තිය වැඩි. තරංග ආයාමය අඩු වෙද්දි නැත්නම් සංඛ්‍යාතය වැඩි වෙද්දි තමයි ශක්තිය වැඩි වෙන්නේ. එහෙනම් මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ශක්තිය වැඩි වෙන පිළිවෙලට සකස් කරලා තියෙන්නේ. එහෙනම් මේ පිළිබඳව ඔයාලට අවබෝධයක් තියෙන්න ඕන. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන තරංග මොනවද? ඒ වගේ භාවිත මොනවද? මේකේ පිළිවෙල මතක තියාගන්න ඕන. බලන්න මම මේකේ පොඩි ට්‍රික් එකක් දීලා තියෙනවා මේ පිළිවෙල මතක තියාගන්න පුළුවන් වෙන්න. මේක අපි අඳ ගන්න ඕන. මේක අඳගත්තාම අපිට මේක අඳගෙන මතක තියාගන්න මේ පිළිවෙලට. ශක්තිය වැඩි වෙන පිළිවෙලට, තරංග ආයාම වැඩි වෙන පිළිවෙලට මතක තියෙන්න ඕන. right. ඒතර මේ වර්ණාවලියක් කියන්නේ මොකද්ද? යම්කිසි ශ්‍රේණියකට, යම්කිසි පරාසයකට අයත් සියලුම තරංග පිළිවෙලට හදාගත්තාම අපිට හම්බෙන එක තමයි අපි කියන්නේ වර්ණාවලියක් කියලා. මේ තියෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය. කියන අපි විද්‍යුත් චුම්බක තරංග පිළිවෙලකට සකස් කරගෙන තියෙනවා. වෙන වෙන තරංග අපිට අරගෙන ඒ විදිහට සකස් කරගන්න පුළුවන්. right. ඊළඟ අපිට කතා කරන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි සන්තතික වර්ණාවලිය සහ අසන්තතික වර්ණාවලිය කියන්නේ. ඒතර වර්ණාවලිය right. මේ තියෙන අපිට මේක හරි වැදගත්. මෙන්න තියෙනවා වර්ණාවලිය. මේ උඩින්ම තියෙන එක සන්තතික වර්ණාවලිය. මේ බලන්න මේ තරංග ආයාමයේ මේ රතු අපිට මේ කලර්ස් ටික මතක තියාගන්න පුළුවන් ලේසියෙන්ම. රොයි ළමයිගේ නමක් විදිහට මතක තියාගන්න පුළුවන්. රොයි ජී බියු.
G view. මේ ළමයිගේ නම. කවුද මේ red, orange, yellow, green, blue, indigo, violet. මේ red තමයි ශක්තිය අඩුම. ශක්තිය අඩුයි කියන්නේ දැන් දන්නවා සංඛ්‍යාතය අඩුම. lambda වැඩිම. හරි ලේසි. මේක නතර තියාගත්තා රෝ G view රතු තමයි ශක්තිය අඩුම. ඒතර violet එක තමයි ශක්තිය වැඩිම සංඛ්‍යාතය වැඩිම තරංගායාමය අඩුම. right හරි සරලයි මේක මතක තියාගන්න. මේ ගොඩක් ඕන වෙනවා අපිට සමහර ගණනය කිරීම වලදී සහ හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය පිළිබඳ ප්‍රශ්නවලදී. right දැන් බලන්න මෙන්න මේ උඩම තියෙන වර්ණාවලිය ගත්තහම මෙන්න උඩම තියෙන වර්ණාවලියේ සියලුම තරංග දෘශ්‍ය පරාසයට සියලුම තරංග red ඉඳන් ඉන්ඩිගෝ වෙනකන් කිසිම අඩුපාඩුවක් නැතුව තියෙනවා. අන්න යම් කිසි පරාසයකට අයත් තරංග සියල්ලම නිරූපණය කරන වර්ණාවලියකට අපි කියනවා සන්තතික වර්ණාවලියක් කියලා. එහෙම නැත්නම් ඒක අසන්තතිකයි. කන්ටිනියස් නෑ. කැඩිලා තියෙන කැලි වල. දැන් බලන්න මේ දෙවැනි එක මේ අසන්තතික වර්ණාවලිය තියෙනවා අපිට ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අවශෝෂණ වර්ණාවලිය අනිත් එක විමෝචන වර්ණාවලිය. මේ තියෙන විමෝචන මේ මැද තියෙන විමෝචන වර්ණාවලිය. අපිට පේනවා මේ පසුබිම අඳුරුයි කළුයි. අන්න ඒකේ තැන් තැන් වල ලයින් තියෙන්නේ. මේ තියෙන්නේ රෙඩ් ලයින් එක, බ්ලූ මේ වගේ ලයින් තියෙන්නේ. එහෙම තියෙන ඒවට අපි කියනවා අසන්තතික වර්ණාවලිය. දැන් මේකේ තියෙන්නේ ලයින් කීපයක් විතරයි. අපි දෙවෙනි එකේ ගත්තා අපිට පේනවා ඒකේ ඔක්කොම තියෙනවා. හැබැයි මේ තැන් තැන් වලින් ලයින් හතරක් අඩු වෙලා තියෙනවා. අන්න ඒකත් එතකොට කන්ටිනියස් නැත්නම් එක දිගටම වර්ණාවලිය පිළිట్లా නැහැ. ඒතකොට ඒවට කියනවා අපි අසන්තතික වර්ණාවලි කියලා. right සන්තතික වර්ණාවලි සහ අසන්තතික වර්ණාවලි කියන්නේ මෙන්න මේවට. right ඉතින් අපි ඒකේ වෙනස අඳුනගත්තා. සන්තතික වර්ණාවලියක් කියන්නේ මොකද්ද? අසන්තතික වර්ණාවලියක් කියන්නේ මොකද්ද කියන එක. right අපි බලමු දැන් මේ වගේ අපිට තියෙනවා වායු සාම්පලයක්. මේ වායු සාම්පලයට අපි ලබා දෙනවා ආලෝකය. සුදු ආලෝකය. ඒ කියන්නේ මේ මුළු පරාසයටමයි ආලෝකය ලබා දෙනවා. ඒතර මේ ආලෝකය ලබා දුන්නාම ආලෝකය කියන්නේ අපි දන්නවා ආලෝකය කියන්නේ ශක්තිය. දැන් මේකේ තියෙන සමහර පරමාණු වල තියෙන ඉලෙක්ට්‍රෝන මේ වායු සාම්පලයේ තියෙන සමහර පරමාණු වල ඉලෙක්ට්‍රෝන ඒගොල්ලන්ට අවශ්‍ය කරන ශක්තිය අදාළ ආලෝක කිරණ වලින් අවශෝෂණය කරගෙන ඒගොල්ලන්ගේ පරමාණු right මේ වගේ ඉලෙක්ට්‍රෝන අපි දන්නවා වගේ තියෙන ශක්ති මට්ටම් වල මේ පහළ ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කරනවා. right ශක්තිය අවශෝෂණය කරගෙන පහළ ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කරනවා. right මෙන්න මේකට කියනවා අපි ඉලෙක්ට්‍රෝන උත්තේජනය වෙනවා කියලා. right අපි හිතුවොත් එහෙම මේගොල්ලෝ අවශෝෂණය කරන්නේ අපි හිතමු නිල් ආලෝකය කියලා. මේ අදාළ වායුව අවශෝෂණය නිල් ආලෝකය. right අපි මෙතනින් මුලින්ම සුදු ආලෝකය ලබා දීලා මේ වායු සාම්පලයෙන් එළියට එන ආලෝකය අපි ප්‍රිස්මයක් කරහා යවලා මේ ප්‍රිස්මයක් කරහා මේ ආලෝකය යවපුවම වර්ධනය වෙනවා. ඊට පස්සේ අපිට මේක තිරයක් මතට ගන්න පුළුවන් වර්ණාවලිය. අපිට පේනවා මේ වර්ණාවලියේ මේ සියලුම තරංග තියෙනවා. හැබැයි අපිට පේනවා මේ බ්ලූ හරියේ යම් කිසි රේඛාවක් අඳුරු වෙලා තියෙනවා. මෙන්න මේ අපිට මේ තියෙන මෙන්න මේ වර්ණාවලිය වගේ සමහර තැන්වල අඳුරු රේඛා පේනවා. අන්න එතකොට ඇයි අඳුරු රේඛාව ඇති උනේ? ඒ පරමාණු වලින් අවශෝෂණය කරගත්තු නිසා අදාළ කිරණ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන උත්තේජනය වීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන අවශෝෂණය කරගත්තු නිසා. අන්න ඒකට අපි කියනවා මොන වර්ණාවලියද කියලාද? අවශෝෂණ වර්ණාවලිය කියලා. එහෙනම් අවශෝෂණ වර්ණාවලිය ඇති වෙන්නේ කොහොමද? පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන අවශෝෂණය කර ගැනීම නිසා. ඒතර අපිට අවශෝෂණ වර්ණාවලිය අඳුන ගන්න පුළුවන්. එයා හම්බෙන්නේ දීප්තිමත් පසුබිමක අඳුරු රේඛා විදිහට. දීප්තිමත් පසුබිම අවශෝෂණය නොකර ඒවට අඳුරු රේඛා අවශෝෂණය කරපු ඒවට. ඊළඟට අපි තව විදිහකට ගත්තොත් එහෙනම් මේ වායු සාම්පලයකට මේ වගේ වායු සාම්පලයකට අපි විදුලිය හරි ක්‍රමයක් පාවිච්චි කරලා මෙයාට ශක්තිය ලබා දෙනවා. දැන් ශක්තිය ලබා දුන්නාම මොකද වෙන්නේ? මේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඉලෙක්ට්‍රෝන පහළ ශක්ති මට්ටමින් ඉඳන් ඉහළ ශක්ති මට්ටමට ගමන් කරනවා. හැබැයි ඉලෙක්ට්‍රෝන වලට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ ඉන්න කැමති භූමිය අවස්ථාවේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන්න පුළුවන් අවම ශක්ති මට්ටමේ තමයි ඒගොල්ලෝ ඉන්න කැමති.
එහෙම ඉන්න කැමති ඉලෙක්ට්‍රෝනය ශක්තිය ලැබිලා ඉහළ ශක්ති මට්ටම් වලට ගියාම මොකද වෙන්නේ? ඒක අස්ථායි. එහෙනම් මේ ඉහළට ගිය ඉලෙක්ට්‍රෝනය නැවත පහළට ගමන් කරනවා ශක්තිය විමෝචනය කරමින්. ඉහළට ගිය ඉලෙක්ට්‍රෝනය පහළට ගමන් කරනවා නැවත ශක්තිය විමෝචනය කරමින්. දැන් අපිට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන ශක්තිය එකතු කරගෙන අන්න අර විදිහටම ප්‍රිස්මයක් කරා යවලා වර්ණාවලියක් හදාගන්න. දැන් මොකද වෙන්නේ මේ වර්ණාවලියේ අපි යවුවේ නැහැ ආලෝකය. අපි මේ ඉලෙක්ට්‍රෝන වලට ශක්තිය ලබා දුන්නා මොකක් හරි විද්‍යුත් ක්‍රමයක් හෝ වෙනත් ක්‍රමයක් පාවිච්චි කරලා. તો ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වලට ගිහලා පහළ ශක්ති මට්ටම් වලට නැවත එද්දී විමෝචනය වෙච්ච ශක්තිය තමයි අපි එකතු කරගත්තේ. එහෙනම් අපිට පේනවා මේගොල්ලෝ විමෝචනය කරපු ශක්තිය තැන් තැන් වලින් අපිට මේ වගේ වර්ණවත් රේඛා විදිහට හම්බ වෙනවා. එහෙනම් මෙන්න මේ වර්ණාවලිය අපි කියනවා විමෝචන වර්ණාවලිය. විමෝචන වර්ණාවලිය කියන්නේ මොකද? විමෝචන වර්ණාවලිය කියන්නේ මෙයා ඉහළ ශක්ති මට්ටමේ විතර ගිය ඉලෙක්ට්‍රෝන පහළ ශක්ති මට්ටම් වලට වෙද්දී විමෝචනය කරපු ශක්තියෙන් තමයි මේ වර්ණාවලිය හම්බෙන්නේ. මේ අපිට මේ තියෙන මේ මැද තියෙන වර්ණාවලිය මේ විමෝචන වර්ණාවලිය. මේ තියෙන්නේ විමෝචන වර්ණාවලිය. ඒතර විමෝචන වර්ණාවලිය අපිට දක්නට ලැබෙන්නේ අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා විදිහට. මේ දීප්තිමත් රේඛා තමයි අදාළ විමෝචනය කරපු වර්ණාවලිය. අපි යම්කිසි පරමාණුවක් ගත්තොත් right මෙන්න මේ අපිට මේ දීලා තියෙන රූප සටහන වලට පේනවා මේ රූප සටහන ගත්තාම වලට පේනවා මේ තියෙන්නේ හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය මේ හරියටම අඳුරු රේඛා සහ දීප්තිමත් රේඛා තියෙන එකම තැනක යම්කිසි අදාළ පරමාණුවක විමෝචන සහ අවශෝෂණ වර්ණාවලිය ගත්තාම මේ දෙකම සමානයි අඳුරු රේඛා සහ දීප්තිමත් රේඛා හරියටම එකම තැන මේවා එක තැනට එනවා මෙන්න මේ අඳුරු රේඛා ටික කපලා අපි මේක උඩින් ඇලෙවුවොත් එහෙනම් අපිට සම්පතික වර්ණාවලිය ලබා ගන්න පුළුවන්. ඒතර යම්කිසි පරමාණුවක අපිට දැනගන්න ඕන අවශෝෂණ වර්ණාවලියේ හැදෙන සංඛ්‍යාත සහ විමෝචන වර්ණාවලියේ හැදෙන සංඛ්‍යාත හරියටම සමානයි. හරියටම සමානයි කියන්නේ ඇත්තටම මෙයා විමෝචන වර්ණාවලිය සහ අවශෝෂණ වර්ණාවලිය කියන එක පැහැදිලිවම අපිට යොදා ගන්න පුළුවන් මූලද්‍රව්‍ය හඳුනා ගන්න. සූර්යය හැදලා තියෙන හයිඩ්‍රජන් සහ හීලියම් වලින් කොහොමද අපි හොයාගන්නේ? අන්න සූර්ය කිරණ අපිට පුළුවන් අරගෙන ඒවාගෙන් වර්ණාවලිය හදාගෙන ඒ වර්ණාවලිය ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා අපිට හොයාගන්න පුළුවන් මොනවද මේ වගේ තියෙන මොනවද මේ වගේ හැදලා තියෙන මූලද්‍රව්‍ය කියන එක. රයිට් ඒක ගොඩාක් සංකීර්ණ වැඩක්. මොකද වර්ණාවලිය මිශ්‍රණයක් ලැබෙන්නේ. ඒකෙන් අපි එක එක වර්ණාවලිය වෙන් කරගන්න එක බොහොම සංකීර්ණ වැඩක්. නමුත් අපිට ඒ වැඩේ කරන්න පුළුවන්. රයිට්. අපි ගොඩක් දේවල් කතා කරුවා මේ වර්ණාවලිය පිළිබඳව. ඊළඟට අපිට වැදගත් දේ තමයි මේ විවිධ වර්ණාවලි රේඛාවල මොනවද තියෙන වැදගත්කම්. රේඩියෝ තරංග, රේඩාර් තරංග, ශුද්ධ තරංග, අදෝරක් තරංග. මේ තරංග වලට වැදගත්කම් මේ විදිහට ලිස්ට් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඒතර මේවත් සමහරලාට අපිට වැදගත් වෙනවා මේ MCQ ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නවල පොඩි කොටස් වලට එන්න පුළුවන්. right ඒ හින්දා අපි ඒ ටිකත් අවබෝධ කරගෙන පොඩක් ඔළුවේ තියාගන්න සමහර ඒවා නම් අපි සාමාන්‍ය දිනදා දන්න දේවල් අනිත් දේවල් වල පොඩි දේවල් මතක තියාගන්න ඕන. ඒතර මෙන්න මේ වර්ණාවලිය කියන්නේ අපිට ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට බලපවතිනවා කියලා කියන්න පුළුවන් සාක්ෂියක්. ඒතර බෝ කියන එක්කෙනා බෝගේ පරමාණුක වාදය ගොඩනගන්න ඇත්තටම යොදාගත්තේ මේ හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය අහු මෙන්න මේ රේඛා පදනම් කරගෙන තමයි එයා මෙන්න මේ යාට ඕන උනේ මේ හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය ඇති වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. අන්න ඒක නිසා යා ඒක පදනම් කරගෙන තමයි යා හයිඩ්‍රජන් බෝගේ ආකෘතිය ඉදිරිපත් කරුවේ. right ඒකයි යාට සමහර සංකීර්ණ මූලද්‍රව්‍ය වල වර්ණාවලිය පැහැදිලි කරන්න බෑ බෝ ආකෘතිය. මොකද සංකීර්ණ පරමාණු වල කාක්ෂික පරමාණු කාක්ෂික ඒවා ගොඩක් තියෙනවා. ඒතකොට ඒ කාලේ විද්‍යාව දැනගෙන හිටියේ නෑ. right ඊළඟට අපි මේ වර්ණාව මොකද්ද ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට තියනවා කියන අපිට ප්‍රධාන සාක්ෂි තුනක් එකක් තමයි වර්ණාවලිය. අනිත් එක තමයි අයනීකරණ ශක්තිය. අනිත් එක තමයි පහන්සිල් පරීක්ෂා වගේ පරීක්ෂණවලදී යම්කිසි මූලද්‍රව්‍යයක් නිශ්චිත වර්ණයක් ලබා දීමත් ඒ නිශ්චිත තැනක තියෙන ඉලෙක්ට්‍රෝනයක් තවත් නිශ්චිත තැනකට යනවා කියන එකට උදාහරණයක්. හැමතිස්සෙම යම්කිසි පරමාණුවක් නිශ්චිත වර්ණයක් ලබා දෙනවා කියන්නේ නිශ්චිතව විමෝචනය කරන වර්ණාවලිය සංඛ්‍යාතය සමානයි. ඒ කියන්නේ නිශ්චිත තැනකින් පටන් අරන් තවත් නිශ්චිත තැනකට යනවා කියන එක. right මෙන්න මේ කරුණු අපිට ගොඩක් වැදගත්. ඊළඟට බලමු හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය පිළිබඳව. right අපි දැන් යමු හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය පිළිබඳව. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය අපි හදාගන්නේ කොහොමද? යම්කිසි හයිඩ්‍රජන් වායු සාම්පලයක් අරගෙන ඒකට විද්‍යුත් ක්‍රමයක් හෝ වෙනත් ක්‍රමයක් මගින් ශක්තිය ලබා දුන්නාම
මේකේ ඉලෙක්ට්‍රෝන ශක්තිය ලබාගෙන ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කරනවා. ඉහළ ශක්ති මට්ටම් වලට ගිය ඉලෙක්ට්‍රෝන අස්ථායි නිසා නැවත පහළ ශක්ති මට්ටම් වලට පැමිණෙනවා. ඒ අදාළ අවශෝෂණය කරගත්තු ශක්තිය විමෝචනය කරමින්. විමෝචනය කරගන්න ශක්තිය අපි එකතු කරගෙන වර්ණාවලියක් හදාගත්තාම අන්න එකට අපි කියනවා අවශෝෂණ විමෝචන වර්ණාවලිය කියලා. හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය. එහෙනම් හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්නේ බාමර් ශ්‍රේණිය. බාමර් ශ්‍රේණිය අපිට දෘශ්‍ය කලාපයේ හම්බෙන්නේ. ඊට අමතරව තව හම් වෙනවා ලයිමාන් ශ්‍රේණිය, පාෂන් ශ්‍රේණිය, බ්‍රැකට් ෆ්‍රන්ට් කියලා ශ්‍රේණි ගොඩක් නැත්නම් මේන්ලි මේ තුන් දෙනෙක් තමයි දැනගන්නවා ලයිමාන්, බාමාන්, පාෂන්. තව ඒවත් තියෙනවා කියලා දැනගත්තට ගැටලුවක් නැහැ. රයිට්. එහෙමනම් අපි බලමු මේ වර්ණාවලිය අපි මුලින්ම යමු බාමර් ශ්‍රේණියට. බාමර් ශ්‍රේණිය ඇති වෙන්නේ කොහොමද? රයිට්. අපි ගත්තොත් එහෙම මේ හයිඩ්‍රජන් වල න්‍යෂ්ටියේ ඉඳන් අපි හිතුවොත් එහෙම මේ පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, 4 5 6. right. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ හයිඩ්‍රල් එක ඉලෙක්ට්‍රෝන එන්නේ තියෙන්නේ කොහොමද මේ ශක්ති මට්ටම් 6ක් 7ක් කියලා. right. ශක්ති මට්ටමක් කියන්නේ අවකාශයේ යම්කිසි ප්‍රදේශයක් ඉලෙක්ට්‍රෝනයක් තියෙන්න පුළුවන්. එතකොට යම්කිසි පරමාණුවක ඉඳන් අනන්තය දක්වා ශක්ති මට්ටම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි පාරවල් තියෙනවා අපිට යන අපි යන පාර විතරක් නෙමෙයි මේ රටේ ඕන තරම් පාරවල් තියෙනවා. right අපිට හිතාගෙන ඉන්න පුළුවන් අපි යන්නේ මේ පාර එක තමයි මේ රටේ පාර කියලා. එනද අපේ රටේ හැමතැනම පාරවල් තියෙනවා. ඒ වගේ ඉලෙක්ට්‍රෝන එකට ඉන්න පුළුවන් එක මට්ටම් තියෙනවා. මේ මට්ටම් අපි කියනවා ශක්ති මට්ටම් කියලා. right දැන් මේ ඉහළ ශක්ති මට්ටම් වලට ගියපු ඉලෙක්ට්‍රෝන එනවනම් පහළ ශක්ති මට්ටම් පළවෙනි ශක්ති මට්ටමට n සමානයි 1 කියන්නේ අපි n සමානයි 1 n සමානයි right ඉහළ ශක්ති මට්ටම් වල දෙවෙනි ශක්ති මට්ටමේ ඉඳන් 1ට තුන්වෙනි ශක්ති මට්ටමේ ඉඳන් 1ට හතරවෙනි ශක්ති මට්ටමේ ඉඳන් 1ට මෙන්න මේ විදිහට ඉහළ ශක්ති මට්ටම් වලට ගිය ඉලෙක්ට්‍රෝන නැවත පළවෙනි ශක්ති මට්ටමට ගියාම ඇති වෙන ශ්‍රේණියට අපි කියනවා ලයිමාන් ශ්‍රේණිය කියලා. මේක ඇති වෙන්නේ UV කලාපයේ. ඊළඟට ඉහළ ශක්ති මට්ටම් වලට ගියව දෙවෙනි ශක්ති මට්ටමට ගමන් කරද්දී දෘශ්‍ය කලාපයේ ඇති වෙනවා බාමර් ශ්‍රේණිය. මේ තියන්නේ ඉහළ ශක්ති මට්ටම් වලට ගියවා පහළ ශක්ති මට්ටම් වලට එද්දී මේක අපිට අනන්තය දක්වා මේක යන්න පුළුවන්. right. ඒතර මේක ඇවිල්ලා අපි කියනවා H alpha, H beta, H gamma, H delta. මේවටත් කියන්න පුළුවන් H alpha, beta, gamma, delta කියලා ඉතින් පිළිවෙලට තියාගෙන යන්න පුළුවන්. නමුත් අපි ප්‍රධාන වශයෙන්ම බාමර් ශ්‍රේණියට අදාළව තමයි මේක H alpha, beta. ඒතර H alpha කියන්නේ තුන්වෙනි ශක්ති මට්ටම් දෙවෙනි එකට, බීටා කියන්නේ 4න් 2කට, ගාමා කියන්නේ 5න් 2කට, 6න් 2කට අපි කියනවා alpha beta gamma delta. right. ඊළඟට පාෂන් ශ්‍රේණිය ඇති වෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමට එන ඒවා. මේ විදිහට මේක පාෂන් ශ්‍රේණිය. මේක ඇති වෙන්නේ IR ඉන්ෆ්‍රාරෙඩ් තාප විකිරණ කලාපය. ඔන්න ඔක තමයි මේන්ලි ඔයාලා දැනගන්න ඕන වර්ණාවලි රේඛා. ඊට අමතරව තියෙනවා අපිට තව ශ්‍රේණි තියෙනවා ඉස්සෙල්ලාම පෙන්වනවා වගේ. මොකද අපිට මේ ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන මෙන්න මේ රේඛා වර්ණාවලි තුන පිළිබඳව. එතකොට ඔයාලා හිතනවා දැන් මේක බලන්න මේ වර්ණාවලි රේඛා අපි ගමු හයිඩ්‍රජන් පරමාණු වර්ණාවලිය H alpha, H beta, H gamma, H delta. දැන් මේගොල්ලන්ගෙන් කාටද අඩු එනර්ජි එකක් තියෙන්නේ? හරි සරලයි. වැඩියෙන් පයින්නේ උඩ ඉඳන් පයින් එක්කෙනා උඩ ඉඳන් පහළට පයින් එක්කෙනා ලොකු දුරක් පයින්නවා. ශක්තිය වැඩි. වඩාත් ඉහළ ශක්ති මට්ටමක ඉඳන් පයින් කෙනාගේ ශක්තිය වැඩි. ළඟ පොඩි ගැප් එකක් පයින් කෙනාගේ ශක්තිය අඩුයි. right. එහෙනම් ඔයාලට පේනවා H alpha තමයි ශක්තිය අඩුම, H delta තමයි ශක්තිය වැඩිම. එහෙනම් අපි ඉස්සල්ලා ගත්ත සම්බන්ධ ගන්න පුළුවන් ශක්තිය වැඩි නම් සංඛ්‍යාතය, ශක්තිය අඩු නම් සංඛ්‍යාතය අඩුයි. හැබැයි තරංගායාමය වැඩි. එහෙනම් H alpha තමයි ඉහළම තරංගායාමය අවම ශක්තිය. H delta තමයි පහළම තරංගායාමය ඉහළම ශක්තිය. පහළම තරංගායාමය
සංඛ්‍යාතය වැඩි. ඉහළම H ඩෙල්ටා තමයි පහළම තරංගායාමය, ඉහළම ශක්තිය, ඉහළම සංඛ්‍යාතය. right? ඒතර මෙන්න මේ විදිහට අපිට පුළුවන් වෙන්න ඕන වර්ණාවලි රේඛා ටික අඳුන ගන්න, ඒවා ශක්තිය වැඩි වෙන පිළිවෙලට සකස් කරන්න. ඊළඟට මේ රේඛා අපිට මේ වගේ ඩයග්‍රෑම් එකක් දුන්නාම ඒක තුල නිවැරදිව අදාළ රේඛා ටික ඇඳලා පෙන්නන්න. ඊළඟ මේ වගේ ඩයග්‍රෑම් එකක් දෙලා ඒකෙන් ප්‍රශ්න අහුවහම ඒ ඩයග්‍රෑම් එක දිහා බලලා ගැලපෙන විදිහට උත්තර ලියන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ තියෙන දැන් බලන්න මම මේ ශ්‍රේණිය ගත්තත් මෙතන තමයි ශක්තිය අඩුම. මෙතන තමයි ශක්තිය වැඩිම. මෙතනත් එහෙම. ඒතර අපි මේ පැත්තට තමයි අරගෙන තියෙන්නේ. මේ වර්ණවල රේඛවල මේ පැත්තට තමයි ශක්තිය වැඩි වෙන්නේ. සංඛ්‍යාතය වැඩි වෙන්නේ. තරංගායාමයේ අඩු වෙන්නේ. ඒතකොට ඔය පහළ දෙන විචල්ලේ වාට එනර්ජි දෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංඛ්‍යාතය දෙන්න පුළුවන්. ලැම්ඩා දෙන්න පුළුවන්. මොනවාට හරි එන විදිහට මේක හරියට තේරුම් ගත්තා නම් වාට මේක හදා ගන්න පුළුවන්. right. එහෙනම් මම පොඩි වැදගත් ප්‍රශ්න ටිකක් මෙතන දාලා තියෙනවා. අපි යමු මේ ප්‍රශ්න වලට. පළවෙනි ප්‍රශ්නේ හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය මූලික ශ්‍රේණි 3කින් පමණක් සමන්විත වේ. හරි. 3ක් හරි 3කින් පමණක් වැරදි. right. දැන් මේ අපි මම ඉස්සලා පෙන්නපු සටහනේ තියෙනවා. right. ප්ලයිමාන්, බාම, පාෂන්, බ්‍රැකට්, ෆ්‍රන්ට් තවත් ඒවා තියෙන්න පුළුවන්. අර ඒවා තිබ්බට ඒ වගේ හඳුන ගන්න පුළුවන් තරම් හොඳ හරි තීව්‍රතාවයකින් නැති හින්දා අපි කතා කරන්නේ 3කින් පමණක් වැරදි තව තියෙනවා. බාම ශ්‍රේණියට අයත් රේඛා 4ක් පමණක් හඳුනාගත හැකියි. පමණක් වැරදි යන්නේ. අපි කතා කරන්නේ 4යි. මේ 4 තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. අනන්තය දක්වා ශක්ති මට්ටම් වල ඉඳන් ඉලෙක්ට්‍රෝන පහළට එන්න පුළුවන්. ඒ හින්දා 4ක් පමණක් කියන එක වැරදි. ප්‍රධාන 4ක් තියෙනවා කිව්වනම් හරි. ලයිමාන් ශ්‍රේණියේ අවම සංඛ්‍යාත ඇති රේඛාවේ ශක්තියට වඩා බාම ශ්‍රේණියේ ඉහළම ශක්තිය ඇති රේඛාවේ ශක්තිය ඉහළයි. අන්න හොඳ වැඩගත් වෙනා. ලයිමාන් ශ්‍රේණියේ අවම සංඛ්‍යාත ඇති රේඛාවේ ශක්තියට වඩා. මේ බලන්න ලයිමාන් ශ්‍රේණියේ අවම සංඛ්‍යාතය මෙන්න මෙයා. අවම සංඛ්‍යාතය. බාම ශ්‍රේණියේ උපරිම සංඛ්‍යාතය. බාම ශ්‍රේණියේ උපරිම සංඛ්‍යාතය කියන්නේ මේ අනන්තයේ සිට මෙතනට එන ඉලෙක්ට්‍රෝනයක් ගමන් කිරීම නිසා ඇතිවන විකිරණය. right? ඒක මොනවා කතා කරුවත් අපි ඔය කොහෙන්ද ඉඳන් එන්නේ කියන එක වැඩක් නැහැ. ඇයි? ලයිමාන් ශ්‍රේණිය අයිති වෙන්නේ UV කලාපයට, පාරජම්බුල කලාපයට, බාම ශ්‍රේණිය අයිති වෙන්නේ දෘශ්‍ය කලාපයට. පාරජම්බුල කලාපයේ ශක්තිය දෘශ්‍ය කලාපයේ ශක්තියට වඩා අනිවාර්යෙන් වැඩි. විද්‍යුත් චුම්බක වර්ණාවලිය අපි ඉස්සෙල්ලා කතා කරුවා. ඒකේ තියෙන්නේ UV visible light දෘශ්‍ය ආලෝකයට වඩා කලින්. එහෙනම් තාම පැහැදිලි ලයිමාන් ශ්‍රේණිය අවම සංකේත රේඛා ශක්තියට වඩා බාම ශ්‍රේණිය ඉහළම ශක්තිය රේඛාවේ ශක්තිය ඉහළයි. ඔව් ලයිමාන් UV බාම කොච්චර උඩ වුණත් අපි කතා කරන්නේ යා ඉන්නේ දෘශ්‍ය කලාපයේ කියලා. ඊළඟ එක හයිඩ්‍රජන් අයනීකරණ ශක්තිය ලයිමාන් ශ්‍රේණියේ උපරිම සංඛ්‍යාතය ඇසුරෙන් ගණනය කළ හැකියි. හයිඩ්‍රජන් අයනීකරණ ශක්තිය. බලමු මොකද්ද මේ අයනීකරණය කියන්නේ? අපි අයනීකරණ අපි ඊළඟට කතා කරනවා. අයනීකරණය කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් න්‍යෂ්ටික ආකර්ෂණයෙන් සම්පූර්ණයෙන් ඉවත් කරලා යාව පරමාණු ඉවත් කරලා න්‍යෂ්ටික ආකර්ෂණය සම්පූර්ණයෙන් නැති කරන්න අවශ්‍ය කරන ශක්තිය. අපි සෛද්ධාන්තික කතා කරුවොත් අපි ගාව තියෙනවා නම් ඔයා ඉන්න තැන තියෙනවා නම් න්‍යෂ්ටිය ඉලෙක්ට්‍රෝනය තියෙනවා නම් මේ ලෝකේ කොහේ හරි ඕනම තැනක ඒ දෙන්න අතර ඊටාම සුළු හරි ආකර්ෂණයක් තියෙනවා. ඉතින් අපි මේ අයනීකරණ ශක්තියේදී කතා කරන්නේ එහෙම සුළුවත් නැති එකක්. එහෙම සුළුවත් අයනීකරණ ආකර්ෂණයක් නැති තැනක්. අන්න ඒවා ඔක්කොම නැති වෙන තැනට මොකද්ද? අනන්තය. එහෙනම් ඉලෙක්ට්‍රෝනය අනන්තයට ගෙනියන්න අවශ්‍ය කරන ශක්තිය. ඒ කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය අනන්තයට ගෙනියන්න අවශ්‍ය කරන ශක්තිය. එහෙනම් කවුද මේ කතා කරන්නේ? කවුද මේ? ලයිමාන් ශ්‍රේණිය. ලයිමාන් ශ්‍රේණියේ ඉහළම සංඛ්‍යාතය කියන්නේ අනන්තයේ සිට පළවෙනි ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝනයක් ගමන් කිරීමේ අවශ්‍ය කිරීමේදී විමෝචනය කරන ශක්තිය. ඒතර ඒකේ ඍණාගය තමයි ඉලෙක්ට්‍රෝනය පළවෙනි ශක්ති මට්ටමේ ඉඳන් අනන්තයට ගෙනියන්න අවශ්‍ය කරන ශක්තිය. right? එහෙනම් මේ දෙක අපි එහෙනම් අපිට පැහැදිලිවම ලයිමාන් ශ්‍රේණියේ උපරිම සංඛ්‍යාතය පාවිච්චි කරලා අපිට පුළුවන් හයිඩ්‍රජන් වල විමෝචන හයිඩ්‍රජන් වල අයනීකරණ ශක්තිය ගණනය කරන්න. මේ ප්‍රකාශය හරියි. අවසාන ශක්ති මට්ටමේ එක් ඉලෙක්ට්‍රෝනයක් පමණක් ඇති බැවින් හයිඩ්‍රජන් හා ලිතියම් වල පරමාණුක වර්ණාවලිය අතර බොහෝ සමානකම් ඇත. පට්ටපල් බොහෝ. right? කිසිම ඒ කියන්නේ පරමාණුක වර්ණාවලිය කියන එක අපිට එයාගේ ඩෙන්ටිටි එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. කවුද මේ පරමාණුව කියලා අඳුන ගන්න පුළුවන් තරමට
පරමාණු දෙකක වර්ණාවලි වෙනස්. ඒ දෙන්න ආවර්තාවක එක ළඟ හිටියට එක බාහිර ශක්ති මට්ටමේ සමාන ඉලෙක්ට්‍රෝන තිබ්බට ඒ කිසිම හේතුවකට වර්ණාවලි දෙකක් සමාන වෙන්නේ නැහැ. වර්ණාවලි එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්. ඒවා ගැන කිසිම පරමාණු දෙකක වර්ණාවලි අතර සමානකම් නැහැ. ඊළඟට ඒ වගේම එකක් හයිඩ්‍රජන් හා හීලියම් වල එක ඉලෙක්ට්‍රෝනය බැගින් නැති බැවින් ඒවායේ වර්ණාවලිය සමාන වේ. වැරදි. මොකද හයිඩ්‍රජන් වල න්‍යෂ්ටිය තියෙන එක ප්‍රෝටෝන, හීලියම් වල න්‍යෂ්ටිය ප්‍රෝටෝන දෙකක් තියෙනවා. එහෙනම් හයිඩ්‍රජන් වල එක ඉලෙක්ට්‍රෝනයක් අල්ලන් ඉන්නේ ආකර්ෂණය කරන් ඉන්නේ එක ප්‍රෝටෝනයකින්. හැබැයි හීලියම් වල ඉලෙක්ට්‍රෝනයක් හීලියම් ප්ලස් වල තියෙන දෙක ඉලෙක්ට්‍රෝනය. නමුත් ඒ ඉලෙක්ට්‍රෝනය අල්ලන් ඉන්නේ න්‍යෂ්ටි ප්‍රෝටෝන දෙකකින්. අන්න එහෙම වුණාම මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ අතර තියෙන ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටි අතර තියෙන ආකර්ෂණ බලය වෙනස් වෙනවා. එතකොට මේ වර්ණාවලි රේඛා අතර දුර ඒ වගේ ශක්තිය හැමදේම වෙනස් වෙනවා. එතකොට මේ වර්ණාවලි සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කිසිම හේතුවක් නැහැ. පරමාණු හෝ අයන හෝ කිසිම හේතුවක් නිසා යම්කිසි සමානකම් තිබ්බා කියලා වර්ණාවලි කොයි වෙලේවත් සමාන වෙන්නේ නැහැ. වර්ණාවලියේ ශක්තිය වැඩි වෙන දිශාවට රේඛා ලංවීම පරමාණුයේ න්‍යෂ්ටිය සිට ඉවතට යන විට ශක්ති මට්ටම් අතර පරතරයට අනුරූප වේ. අන්න ඒක වැදගත් කතන්දරයක්. අපි යමු මේ මෙන්න මේ බලන්න මෙන්න මේ හයිඩ්‍රජන් වල වර්ණාවලිය. මේ වර්ණාවලිය ගත්තම අපිට පේනවා දැන් මෙයා තමයි ශක්තිය අඩු එක්කෙනා. මෙයා තමයි ශක්තිය වැඩි එක්කෙනා. මේ රතු එක්කෙනා වෙන්නේ 3න් 2ට. තුන්වෙනි ශක්ති මට්ටමේ දෙවෙනි ශක්ති මට්ටම. මෙයා 4න් 2ට. මෙයා 5න් 2ට. මෙයා 6න් 2ට. අන්න අපිට පේනවා මේ දුර වැඩි මේ දුර වැඩි. මේ දුර අඩුයි. මේ දුර අඩුයි. අන්න වර්ණාවලි රේඛා අපිට දීලා තිබ්බොත් එහෙනම් මේ වගේ අපිට දිනොත් එහෙනම් මෙන්න මේ ශ්‍රේණිය තියෙනවා. මෙන්න මේ ශ්‍රේණිය මේ වගේ ලයින් එකක් ඇඳලා පෙන්නනවා. කිව්වොත් මේ තියෙන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේකේ මේ පැත්තට තමයි ශක්තිය වැඩි වෙන්නේ. ශක්තිය වැඩි වෙන දිශාවට මොකද වෙන්නේ? මේ වර්ණාවලි රේඛා ලං වෙනවා. අඩුම එක්කෙනා මෙයා, ඊළඟ එක්කෙනා මෙයා. ඊළඟ ශක්තිය වැඩි එක්කෙනා. මේ දෙන්න අතර දුරට වඩා අඩු දුරකින්. ඒ දෙකට වඩා අඩු දුරකින් මෙයා ඉන්නේ. තව තියෙනවා නම් ඊටත් වඩා අඩු දුරකින් මෙයා ඉන්නේ. මේ විදිහට අඩු වේගන යන්නේ. right? ඒකට හේතුව විදිහට විද්‍යාඥයන් අඳුර ගන්නවා මෙන්න මේ න්‍යෂ්ටියේ සිට මේ තියෙන පළවෙනි ශක්ති මට්ටම මේ තියෙන දෙවෙනි ශක්ති මට්ටම. මේ දුරට වඩා අඩුයි තුන්වෙනි ශක්ති මට්ටම අතර දුර. හතරවෙනි ශක්ති මට්ටම, පස්වෙනි ශක්ති මට්ටම. මේ විදිහට එන්න න්‍යෂ්ටියේ සිට ඉවතට යද්දී ශක්ති මට්ටම් අතර දුර අඩු වෙනවා කියලා විද්‍යාඥයෝ හොයා ගන්නවා. ඒකට මේ වර්ණාවලිය සාක්ෂියක් විදිහට විද්‍යාඥයෝ පාවිච්චි කරනවා. ඒතර මේ ප්‍රකාශය සත්‍යයි. පරමාණුවේ පළමු ශක්ති මට්ටමට වඩා දෙවෙනි ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. ඔව්. ශක්ති මට්ටම් වල ශක්තිය එන්න වැඩි වේගන යනවා. ශක්තිය ශ්‍රීවතට යද්දී ශක්ති මට්ටම් අතර ශක්තිය වැඩි වෙනවා. පරමාණුවේ පළමු ශක්ති මට්ටමේ හා දෙවෙනි ශක්ති මට්ටමේ අතර ශක්ති වෙනසට වඩා දෙවෙනි ශක්ති මට්ටම හා තෙවෙනි ශක්ති මට්ටම අතර ශක්ති වෙනස වැඩි. අන්න වැදගත් කතාවක්. මේ තියෙන පළවෙනි ශක්ති මට්ටමයි දෙවෙනි ශක්ති මට්ටමයි අතර ශක්ති වෙනස. කවුද මේ? ලයිමාන් ශ්‍රේණියේ අවම සංඛ්‍යාතය. දෙවෙනි ශක්ති මට්ටමයි තුන්වෙනි ශක්ති මට්ටමයි අතර ශක්ති වෙනස කියන්නේ බාම ශ්‍රේණියේ අවම සංඛ්‍යාතය. අන්න එතන කියනවා පළමු ශක්ති මට්ටමයි හා දෙවෙනි ශක්ති මට්ටම ශක්ති වෙනසට වඩා දෙවෙනි ශක්ති මට්ටමයි තුන්වෙනි ශක්ති මට්ටම අතර ශක්ති වෙනස වැඩි. වැරදි. ශක්තිය වැඩි වෙනවා. න්‍යෂ්ටිය ඉවසට යද්දී ශක්තිය වැඩි වෙනවා. හැබැයි ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙන නිසා ඒ වගේ ශක්ති වෙනස අඩු ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනස අඩු වෙනවා. ශක්තිය වැඩි වුණාට ශක්ති වෙනස අඩු වෙනවා. ඊළඟ එක දෙවන ශක්ති මට්ටමේ සිට පළමු ශක්ති මට්ටමට ගමන් කරන ඉලෙක්ට්‍රෝන මගින් විමෝචනය කරන ශක්තිය දෙවනි ශක්ති මට්ටමේ ශක්තියට අනුරූප වෙන්නේ නැහැ. කිසිම වෙලාවක මේ අපි ඇඳලා තියෙන මේ ලයින් එකක්වත් මේ එක ලයින් එකක්වත් යම්කිසි ශක්ති මට්ටමක ශක්තියට අනුරූප වෙන්නේ නැහැ. යම්කිසි ශක්ති මට්ටමක ශක්තියට අනුරූප වෙන්නේ නැහැ. අනුරූප වෙන්නේ මොකටද? ශක්ති මට්ටම් අතර ශක්ති වෙනසට. දැන් අපි ගත්තොත් මේ රතු පාට රේඛාව මේක තුන්වෙනි ශක්ති මට්ටමයි දෙවෙනි ශක්ති මට්ටමයි අතර ශක්ති වෙනස ඩෙල්ටා E 3:2 තමයි පෙන්වන්නේ. එහෙම නැතුව දෙවෙනි ශක්ති මට්ටමේම තුන්වෙනි ශක්ති මට්ටම ශක්තිය නෙමෙයි ශක්ති වෙනස පෙන්වන්නේ. ඒතර මෙන්න මේවා තමයි අපිට ගොඩාක් වැදගත් දේවල්. මේවා බහුවර්ණ වලට එන්න පුළුවන්, ස්ට්‍රක්චර් එකේ විභාග රචනායේ ප්‍රශ්න වලට එන්න පුළුවන්. තාම වැදගත් තොරතුරු. මේ තොරතුරු ටික අපි නිකන් වර්ණාවලිය විතර ඉගෙන ගත්තට බෑ. මේ වගේ වැදගත් තොරතුරු ටික හරියට ධාරණය කර ගන්න ඕන අපිට හොඳ ලකුණු ප්‍රමාණයකට එක්සෑම් එකේදී යන්න.
රයිට් ඊළඟ ප්‍රශ්නෙට අපි යනවා මේ ප්‍රශ්නේ හයිඩ්‍රජන් වල පරමාණුක වර්ණාවලිය ඇතිවන ආකාරය බෝර්ගේ පරමාණුක ආකෘතිය තුලින් පැහැදිලි කරන්න. රයිට් දැන් ඒක තමයි අපි මෙච්චර කතා කරුවේ හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය ඇති වෙන්නේ කොහොමද? උතන විමෝචන සහ අවශෝෂණ කියන දෙකම මම කලින් කතා කරුවා. විමෝචන වර්ණාවලිය ඇති වෙන්නේ ඉහළ ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන පහළ ශක්ති මට්ටම වලට ගමන් කරලා විමෝචන ශක්තිය නිසා අවශෝෂණ වර්ණාවලිය ඇති වෙන්නේ ශක්තිය අවශෝෂණය කරගෙන පහළ ශක්ති මට්ටම් වල සිට ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කිරීම නිසා. රයිට් මෙන්න මේවා ඊටාම වැදගත් දේවල් අපිට හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය පිළිබඳ මෙන්න මේ ටික හරියට පුළුවන් නම් අපිට හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය පිළිබඳ වැදගත් තොරතුරු ඔක්කොම වගේ පුළුවන් ඕන ප්‍රශ්නයක් කරගන්න පුළුවන් මට්ටමටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ කොටස හොඳට අධ්‍යයනය කරන්න. තව අපි ඊට පස්සේ මෙතනින් එහාට අපි යනවා අයනීකරණ ශක්ති ගැන කතා කරන්න. රයිට් මේ දෙවෙනි මේ දිනසිය අධිවේගී පුනරීක්ෂණ දෙවන දිනය ඊට කලින් අපි පළවෙනි දිනය කෙරුවා. පළවෙනි දිනේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ ටික බලන්න. ඒතර එතනින් තමයි අපි පටන් ගත්තේ. පළවෙනි දිනේ දෙවෙනි දිනේ මේ විදිහට දින 100ක් කරගෙන යද්දී අපිට රසායන විද්‍යාව මුළු විෂය නිර්දේශයම සම්පූර්ණයෙන්ම කරගන්න MCQ ප්‍රශ්න 1000ක් රචනා ප්‍රශ්න 100ක් කරලා විභාගයට හොඳට මුහුණ දෙන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න පුළුවන්. රයිට් එහෙනම් අපි අයනීකරණ ශක්තිය පිළිබඳව ඊළඟට කතා කරමු. අයනීකරණ ශක්තිය කියන එක අපි කතා කරද්දී පරමාණුක ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. නිකන් ඉවත් කිරීම නෙමෙයි. මොන අවස්ථාවේ තියෙන පරමාණු? අන්න ඒකත් අපි අර්ථ දක්වන්න ඕන. වායුමය තත්ත්වේ. එහෙනම් අයනීකරණ ශක්තිය අපි අර්ථ දක්වනවා මෙන්න මේ විදිහට. වායුමය තත්ත්වයේ ඇති පරමාණුවක බාහිරම ඉලෙක්ට්‍රෝනය ඉවත් කරන. මේ ධනායනයක් සෑදීමට අවශ්‍ය කරන ශක්තිය අපි කියනවා අයනීකරණ ශක්තිය කියලා. එහෙනම් අපි ගත්තොත් එහෙම මැග්නීසියම්. අපි එහෙනම් ගත්ත පළවෙනි දේ වායු තත්ත්වය. ඒ මූලද්‍රව්‍යයේ තියෙන භෞතික තත්ත්වය අපිට වැඩක් නැහැ. අපි එයාව පටන් ගන්නෙ වායු තත්ත්වයෙන්. මැග්නීසියම් gas අපි ආව ධන අයනයක් බවට පත් කරනවා. මේකට අපි කියනවා පළවෙනි අයනීකරණ ශක්තිය. එහෙනම් මම මේක අත් දක්වනවා වායුමය තත්ත්වයේ ඇති පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන වායුමය තත්ත්වයේ ඇති ඒක ධන අයනයක්. ධන ඒක ධන අයනයක් සෑදීමට අවශ්‍ය ශක්තිය අපි කියනකට පළමුණ අයනීකරණ ශක්තිය කියලා. දැන් අපිට පුළුවන් දැන් තව ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න. මැග්නීසියම් ප්ලස් gas magnesium 2 plus gas plus E. වායුමය තත්ත්වයේ ඇති ඒක ධන අයනයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය තත්ත්වයේ ඇති ද්විත්ව ධන අයනයක් සෑදීමේදී සිදුවන සෑදීමට අවශ්‍ය ශක්තිය අපි කියනවා දෙවනි අයනීකරණ ශක්තිය. සමහර ලාවට මේ MCQ වල ප්‍රශ්නවල එහෙම තියෙනවා මෙන්න මේ විදිහට. Mg gas to Mg2 plus gas. මේක වැරදි. අපි කතා කරන්නේ අනුයාත අයනීකරණ ශක්තිය. එකින් එක ඉලෙක්ට්‍රෝන. පළවෙනි අයනීකරණ ශක්තියදී එකක් ඉවත් කරනවා. දෙවෙනි අයනීකරණ ශක්තිය ඒකෙන් එකක් ඉවත් කරනවා. හැමතිස්සෙම හැම අයනීකරණයකදීම එක ඉලෙක්ට්‍රෝනයකින් තමයි පිට කරන්නේ. ඒත් තුන්වෙනි අයනීකරණය අපි ගත්තොත් එහෙම දැන් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරපු Mg2+ වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා Mg3+ හදන එක. වායුමය තත්ත්වයේ ඇති ද්විත්ව ධන අයනයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය තත්ත්වයේ ඇති ත්‍රිත්ව ධන අයනයක් සෑදීමේදී සිදුවන ඉලෙක්ට්‍රෝන සෑදීමට අවශ්‍ය කරන ශක්තිය අපි කියනවා තෙවන අයනීකරණ ශක්තිය කියලා. මෙන්න මේ විදිහට අපිට පරමාණුක තියෙන ඉලෙක්ට්‍රෝන සියල්ලම එක දිගට ඉවත් කරගෙන යන්න පුළුවන් අයනීකරණයේ විදිහට. රයිට්. මෙන්න මේ අයනීකරණ දත්ත අපිට දීලා අන්න අපිට කියනවා අඳුන ගන්න මේ යම්කිසි පරමාණුවක් එයා අයිති මොන ශක්ති මට්ටම මේ ආවර්තා වගේ මොන කාණ්ඩයටද මෙයා අයිති කියන එක හඳුනා ගන්න කියලා අපිට එනවා. රයිට්. බලමු මම මේකට කලින් මම යන්නම් මෙතනදී වැදගත් කරුණු ටිකක් සාකච්ඡා කරන්න. අපි හිතමු යම්කිසි පරමාණුවක් තියෙනවා. මේ පරමාණුවේ මේ න්‍යෂ්ටිය මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. බාහිර ශක්තින ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. අපි හිතමු මෙයාට ප්‍රෝටෝන 4ක් තියෙන ධන 4ක ආරෝපණයක් තියෙන න්‍යෂ්ටියක් තියෙන්නේ. ප්‍රෝටෝන 4ක් තියෙනවා. රයිට්. දැන් බලන්න මේ ඉලෙක්ට්‍රෝන 4 මේ ප්‍රෝටෝන 4න් අල්ලගෙන ඉන්නවා. ආකර්ෂණය කරගෙන ඉන්නවා. එහෙනම් අපි මොකද කරන්නේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයට ශක්තිය ලබා දීලා මේක පරමාණුයේ න්‍යෂ්ටික ආකර්ෂණය සම්පූර්ණ නැති වෙලා ඉවත් වෙන තරමට ශක්තිය ලබා දීලා එයාව ධන අයනයක් බවට පත් කරනවා.
එහෙනම් අපිට හම්බෙන්නේ දැන් මෙන්න මේ වගේ එක්කෙනෙක්. න්‍යෂ්ටි ආරෝපණය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන වලට බලපෑමක් වෙන්නේ නැහැ. මෙතන ඉලෙක්ට්‍රෝන එකයි මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙනවා. එහෙනම් දැන් බලන්න ඉස්සෙල්ලා මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 4ක් ආකර්ෂණය කෙරුවා ප්‍රෝටෝන 4කින්. නමුත් දැන් තත්ත්වය වෙනස් වුණා. ඉලෙක්ට්‍රෝන 3ක් ආකර්ෂණය කරනවා ප්‍රෝටෝන 4කින්. එහෙනම් ඔයාලට පැහැදිලිවම තේරෙන්න ඕන මෙයාගේ ආකර්ෂණ බලය දැන් වැඩි වෙනවා. ඉස්සෙල්ලා අපි ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න වඩා දැන් මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය ඉවත් කරන්න ගියොත් එහෙම අපි ලබා දෙන්න ඕන කරන ශක්තිය ඊටාම ඉහළ වෙනවා. අරට වඩා කියන්නේ පළවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට ලබා දෙන ශක්තියට වඩා වැඩි ශක්තියක් අනිවාර්යයෙන්ම දෙවන ඉලෙක්ට්‍රෝනය ඉවත් කරන්න ලබා දෙන්න වෙනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න පරමාණුවක ඉලෙක්ට්‍රෝන ඉවත් කරගෙන යද්දී අනුයාත අයනීකරණ ශක්තිය පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි විදිහට අනිවාර්යෙන් අයනීකරණ ශක්තියේ වැඩිවීමක් සිද්ධ වෙනවා. අනිවාර්යෙන් වැඩි වෙනවා. කොතනවත් අඩුවීමක් නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් මේ පළවෙනි අයනීකරණ ශක්තිය පළවෙනි අයනීකරණ ශක්තිය I1 I2 අපි I3 වලට ඔන්න බලන්න දැන් න්‍යෂ්ටි ආරෝපණය ධන හතරම වෙනස් වෙන්නේ මේ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන නැහැ දැන් මේ ශක්ති මට්ටමේ තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ දැන් ඔයා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න ඕන මෙන්න මෙතන දැන් මොකද්ද දකින්න ලැබෙන තත්ත්වය දැන් ශක්ති මට්ටම බාහිර ශක්ති මට්ටම ඉවත් වෙලා අපි යනවා අභ්‍යන්තර ශක්ති මට්ටමට දැන් මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටියට ගොඩක් ආසන්නයි ඒතර ආකර්ෂණ බලය ඉතාම ඉහළ ප්‍රෝටෝන ගන්න වැඩි න්‍යෂ්ටියට ගොඩක් ආසන්නයි දැන් අපිට ආවේ පළවෙනි ශක්ති මට්ටම මෙහෙමනම් දෙවෙනි ශක්ති මට්ටම මෙහෙමනම් පළවෙනි අයනීකරණ ශක්තිය මේ වගේ නම් දෙවෙනි අයනීකරණ ශක්තියට වඩා වැඩි ඔය තුන්වෙනි අයනීකරණ ශක්තිය ඉතාම ඉහළ ගයක් වෙනවා අන්න අපිට එකපාරටම ලොකු වැඩිවීමක් දක්වන්න ලැබෙනවා අන්න ඒ වැඩිවීම සිද්ධ වෙන්නේ මොන අවස්ථාවේදීද අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට කටයුතු කරන අවස්ථාවේදී අභ්‍යන්තර ශක්ති මට්ටමේ ඇති බාහිර ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා අභ්‍යන්තර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට කටයුතු කරනවා අන්න ඒක අපි ගත්තොත් එහෙම nth නම් අපි n වෙනි අයනීකරණ ශක්තියේදී අපිට ඉහළ අයනීකරණ ශක්තිය වැඩිවීමක් දක්වන්න හම්බ වෙනවා නම් එහෙනම් මේ පරමාණුව අයිති n ඍණ 1 කාණ්ඩයට n ඍණ 1 කාණ්ඩයට මේක පොඩි ගැටලුවක් තියෙනවා මේ අපි මේක කතා කරද්දී ඒකට හේතුව දැන් අපි පාවිච්චි කරන අවස්ථාව වගේ ආකෘතියත් එක්ක මම මේ මෙතන පෙන්නලා තියෙනවා මේ අවස්ථාව වගුව දැන් බලන්න මේකේ අපි උඩින් දාලා තියෙනවා 1 2 3 4 5 6 7 8 18 වෙනකම් ඒක තමයි අලුත් ක්‍රමය ඉස්සර ක්‍රමයේ තිබ්බේ මේක රෝමන් නම්බර් වලින් 1 2 3 4 5 6 7 8 කියලා අපි කතා කරුවේ. අන්නේ රෝමන් නම්බර් වලින් කතා කරද්දී මේක ලේසියෙන් අපිට ගන්න පුළුවන් n ඍණ 1 කියන එක. මේ අලුත් ක්‍රමයට පාවිච්චි කරද්දී අපි ඒකේ මේ තේරුම් ගන්න කොහොමද ගන්න කියලා. right? ඔන්න බලන්න මේ පළවෙනි ප්‍රශ්නය පරමාණුව A. බලන්න 496 4562 6900 9543 ගාන 16000 20000 මම තියෙනවා. right? දැන් ඔයාලට පේනවා 496 ඉඳන් 4500ට යද්දි එකපාර 3000 ගානක ලොකු ජම්ප් එකක්. ඊට පස්සේ ඊළඟට 1000 ගානක් වගේ 2000 ගානක් වැඩි වෙනවා. ඊළඟට ආයෙත් ඒ වගේ ගානක් වැඩි වෙනවා. කොහොමම වැඩිවීමක් වෙනවා. හැබැයි මෙතන ලොකුම ජම්ප් එක වෙන්නේ එකේ ඉඳන්. කියන්නේ දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ ඉවත් කරද්දී. දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ ඉවත් කරද්දී වෙනවා ඉහළම ශක්ති වැඩිවීම. එහෙනම් ඒක n ඍණ 1 2 ඍණ 1 ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයට. මේ තියෙන පළවෙනි කාණ්ඩයට අයිති මූලද්‍රව්‍යයක්. ඊළඟ දෙවෙනි එක ගන්න. 1012 1903 2903 4956 6273 20293 6000 ගාන 20000 ගානට යනවා. කීවෙනි එකද? 1 2 3 4 5 6. අන්න 6 වෙනි අයනීකරණ ශක්තිය. එහෙනම් 6 ඍණ 1 ඒ කියන්නේ 5 වෙනි කාණ්ඩය. අන්න එතනදී අපිට ප්‍රශ්නයක් වෙනවා. 5 වෙනි කාණ්ඩය කියන්නේ මේ අපි මෙව කතා කරන්නේ අපි මේ අයනීකරණ ශක්තිය වලට D ගුණව කතා කරන්නේ. ඒක වෙනමම තියෙනවා. right අපි මේ කතා කරන්නේ සරලව මේ S ගුණව සහ P ගුණවේ මූලද්‍රව්‍ය. අන්න එතන 5 කියන්නේ මොකද්ද? පැරණි ක්‍රමයට නම් මේ රෝමන් ලෙටර්ස් වලින් නම් 5 එක නැත්නම් අලුත් එකට නම් 5 කියන්නේ 15 කාණ්ඩය. නේද? අර මේක පොඩ්ඩක් අයින් කරලා අපි ඒක හිතා ගන්න ඕන. ඒක තමයි ලේසිම ට්‍රික් එක මේක හොයා ගන්න පුළුවන්. අපි බලමු C එක 736 1431 අන්න 1431 7000 ගාන වෙලා ලොකු ජම්ප් එකක් එනවා. අන්න ඒ කියන්නේ 6000ක විතර ජම්ප් එකක් එනවා. ඒ කියන්නේ 1 2 3 වෙනි අයනීකරණ ශක්තිය වැඩි වුණා. ඒ කියන්නේ 3 ඍණ 1 එයා අයිති වෙන්නේ
දෙවනි කාණ්ඩයට. මේ දෙවනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. හතරවෙනි එකට ගියාම 378 1800 2700 අන්න 11000 වුණා 1700 11000 වුණා 1 2 3යි 4යි. හතරවෙනි අයනීකරණ ශක්තිය විශාල වැඩිවීමක්. එහෙනම් 4 ඍණ 1 කියන්නේ තුන්වෙනි කාණ්ඩය කියන්නේ පරණ විදිහට නම් කොමන් ලෙටර්ස් තුන අලුත් විදිහට නම් 13 වෙනි කාණ්ඩය. right? මෙන්න මේ විදිහට අපිට තේරුම් ගත්තාම මේ අයනීකරණ ශක්තිය ගැටුමත් නිතරම එන ප්‍රශ්න MCQ වලට විශේෂයෙන්ම එන ප්‍රශ්න මේවා අපිට පහසුවෙන්ම අඳුන ගන්න පුළුවන්. right. එහෙනම් මේ තමයි අපේ රසායන විද්‍යාව දිනසී අධිවේගී පුනරීක්ෂණ වල දෙවනි කොටස. දෙවනි දිනය. පළවෙනි දිනේ බැලුවේ නැත්නම් උඩින් ලින්ක් එක දාලා තියෙනවා. ඒක ක්ලික් කරලා පළවෙනි දිනේ බලන්න. ඒ වගේම MCQ සඳහා විවරණ අපි ඉදිරිපත් කරලා තිබ්බා. ඒකත් ලින්ක් එක දාන්නම්. ඒකත් බලන්න. ඒතර අද අපි දෙවනි දින ඉවර වෙච්චාම තවත් MCQ 10ක්. ඒ කියන්නේ 11 MCQ 11 සිට 20 දක්වා MCQ ටික අපි සාකච්ඡා කරනවා. මේ වීඩියෝ එක බලලා channel එක subscribe කරලා තියාගන්න. ඉක්මනටම MCQ වල විවරණ ටික දානවා. MCQ සහ MCQ වල MCQ ටික මම මෙතන දාන්නම්. ඔයාලා ඒ ටික කරලා රැස්තලා ඉන්න MCQ විවරණ දාපුවාම ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. MCQ විවරණ දාපු ගමන් ඔයාලට ඒකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. right? එහෙනම් ලෑස්ති වෙන්න අපි දැන් දවස් දෙකක් ඉවරයි. ඒ කියන්නේ රසායන විද්‍යාව විෂය නිර්දේශයේ 100ට 2ක් අපි ඉවර කරලා තියෙන්නේ. තව තියෙනවා අපිට මේ වගේ දිනෙන් දින කරගෙන යන්න පුළුවන් අපිට රසායන විද්‍යාව සම්පූර්ණ විෂය නිර්දේශයේ දින 100ක් තුළ ආවරණය කරගන්න. එහෙනම් මේ ටික කරලා ලෑස්තිලා ඉන්න. ජය වේවා.